Yo guys, I'm Dinosaur. ඔගලන්ට මම පෙන්වන්න ආවේ මෙන්න මේ watch එක ගැන. ඔයගොල්ලෝ හිතන ඇති ස්මාර්ට් watch එකක් ගොඩක් 30000ක් ඕනේ 20000ක් 30000ක් ලොකු ගණන් වල හිතනවා. නෑ මොකද ඔයගොල්ලෝ පිළිගන්නේ දැන් මේක 1500යි. මම මේක eBay එකෙන් order කරේ. Let's jump into the inside. Whatever. Hi. Let's take the taste. මම මේක eBay එකෙන් order කරලා කොහොමද ගන්න දාද තමයි ගත්තේ. ඔබට පේන ඇති මේකේ කවරෙන් වැටලා තියෙනවා මේ කැමරා එකක් තියෙනවා කියලා. දැන් අපි මම ඔයාලට පෙන්නනවා. So cool time. මේ තියෙන්නේ ආට ළඟින් කරලා බලන්න. කැමරා එක, මයික් එක, බෑක් බටන් එක. මෙතනින් තමයි මේක ගලවන්නේ. No way. මේ තියෙන ඇතුළ අපි මේක ගැලවෙමු ස්මෝක් බලා ගන්න පුළුවන් මේක සිම් එක. මම දාලා තියෙන සිම් එක ඇත්තට වැඩ නැහැ. මෙහෙම සිම් එක මෙතන මෙමරි කාඩ් එක මෙතන 32GB මේකයි මෙමරි කාඩ් එක දාන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙච්චර දෙයක් කියන්න දෙයක් නැහැ මේක ගැන. මෙහෙමයි ඒක තමයි එච්චරයි. මම මොකද දැන් ස්ටාර්ට් ඔන් කරලා පෙන්නන්නම්. හැබැයි මේක මම දැන් දැනට බැටරි බහලා තියෙන මේක මම දැන් සාමාන්‍යයෙන් කොහොමද බැටරි බහලා තියෙන්නේ මම මේක පැය 4ක් විතර charge කරන්න ඕනේ සාමාන්‍යයෙන්. හැබැයි යකන එක තමයි බැටරි දාන්න කියන්නේ. පැය 4ක් charge කළා මම ඔයගොල්ලෝ මේක පෙන්නන්න. එතකොට අපි හමු. පෙට්ටිය ඇතුලේ ඔයගොල්ලන්ට මෙන්න මේ වාර එකක් බලා ගන්න පුළුවන් වෙන මොකුත් නැහැ මම කියන්නේ බැරි නෑ. තවත් ඒක බයින් කරලා තිබිච්ච එක. එච්චරයි. කැලි මේකයි. රිජිෆෝම් ස්පන්ච් එක. එච්චරයි. දැන් මම ඔබට charge කරලා මේක පෙන්නන්න ටිකක් ඉස්සෙල්ලා. ඔයගොල්ලෝ charge වෙන දාන්නේ මෙන්න මේකෙන්. මෙන්න මේ කැල්ල එතන ඔබට පේනවද දන්නේ නැහැ. එතන මේ කැල්ලක් තියෙනවා මේ කැල්ල මෙහෙම පල්ලට ඇද්දම ගලෙලනවා ඊට පස්සේ මේ පොයින්ට් එකක් තියෙනවා ඒ පොයින්ට් එකට මේ පේනවද දන්නේ නැහැ ගන්න බෑ දිගමදි චූටි මේක මම චෙක් කරනවා ඊට පස්සේ charge වෙනවා බලමු ඒක ඔන්න වුණා ඔබට පේනද charge වෙනවා කියලා දැන් ටික වෙලාවක් ඔක තියන්න වෙනවා ඉතින් මට මම charge වෙන කල් ඉන්නේ නැහැ මට තව වෙලා යන හින්දා අපිට පේනන මේකේ features ටික පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න why I'm thirsty මේක charge කරලා ඉවරන ගියොත් පැය ගානක් යන ඉඳන් මම උගුලට පෙන්නනවා හරි focus what the කොහොම හරි ඒක තියෙන්නේ එහෙම තමයි මම උඩ පෙන්නන මේක එබුවා මෙනු වලට යන්න පුළුවන් මෙතනින් මෙනු එකේ මෙහෙම ගියන් පස්සේ කැමරා නොයත් ජැකල් දෙන කැමරා එකට යන්න බෑ මම කියන ඒවා පොඩ්ඩක් කියන්නම් ඔයාලට messaging bluetooth BT dialing ඒ කියන්නේ message bluetooth phone නැතේ bluetooth වල dial කරන්න පුළුවන් ඒක call logs දන්නවනේ remote control notifications ඒක වැඩන්නේ anti loss නැති වෙන්නේ නැති වෙන කියන්නේ GPS එකෙන් වල මේක වාගන්න පුළුවන් remote camera ඒ කියන්නේ ඔයාලට phone එකට connect කරලා phone එකේ මේක connect කරලා photos ගන්න පුළුවන් phone එකෙන් කියන්නේ මේකෙන් camera button එක බලන්න පුළුවන් එච්චරයි settings ඕලන්නේ settings ටික ඇත්තට තමයි ඉතින් ඒක වල දෙයක් නැහැ settings වල තියෙනවා restore the settings phone settings profiles security settings network settings whatever මේ ඊට පස්සේ පිඩෝ කියලා එකක් තියෙනවා මොකද්ද මන් දන්නේ ඒකට stop watch එක ඊට පස්සේ night mirroring nightmare හරි remember කරන්න පුළුවන් අපේ subjects එකෙන් දාන්න
පොඩ්ඩක් ඉන්න. මේකට බාකෝඩ් එකකුත් තියෙනවා. හරි එලාම තියෙනවා find me මොකක්ද Bluetooth වල තියෙන find කරන්න පුළුවන්. ඊට calendar එක එලා calendar අපි ගහපු ෆොටෝස් බලන්න පුළුවන් image view එකෙන්. ඊට පස්සේ audio player එකක් තියෙනවා. තව BT music තියෙනවා. BT music and Bluetooth music. camera voice recording management files Facebook WhatsApp browsing ඔක්කොම තියෙනවා. එච්චර තමයි. තා කියන දින dialing. sorry. මම dialing කරන්න බලන්න. මම පොඩ්ඩක් ඉන්න කෝල් එකක් අරන් පෙන්නන්න. ටයිප් කරන්න ගියාම නම් හැබැයි ඉතින් පණ යනවා. ඒක ඉතින් කියන්න බෑ. සවුන්ඩ්ස් අපිට මේකෙන් වැඩි කරගන්න පුළුවන් කෝල් එකක් ගන්නකොට. කෝල් එකක් කරගන්නකොට මෙතන මේ පල්ලෙහා තියෙන එකක්. වා. ඉතින් සද්දේ කෝල් එක මේකේ හොඳ ස්පීකර්ස් තියෙනවා. එමෙතන අපිට වැඩක් කරන ගමන් මේක යූස් කරන්න පුළුවන්. මේක මෙච්චර තමයි වැඩ කාලේ ඔබට මේ ගණේ ගොඩක් වාසි මොකද කෝල් ගන්න පුළුවන් එච්චරයි. තව බ්‍රවුසින් ඔක්කොම තියෙනවා. ෆෝන් එක ආකාරයට වැඩ කරන්න පුළුවන්. නමුත් ගේම්ස් නෑ එහෙම ඒවා. නමුත් මේක වාසි 1500 ගොඩක් ලාභයි ෆෝචර් වගේ එකක් හම්බ වෙනවා කියන එක. සවුන්ඩ්ස් එකේ මවුලක් නෑ. ස්පීකර් එකෙන් මෙතන මයික් එක තියෙන්නේ මෙතන මම කලින් කිව්වද කොහෙද මතකත් නෑ. එනිසා අතර වශයෙන් මම මේක ගොඩක් 100ක් විශ්වාසයෙන් කරනවා මේක හොඳයි කියලා. කියන්නේ මිලට අනුව මේක වටිනවා. එහෙනම් stay peace.